ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අස්වැසුම සම්බන්ධ හරිම තොරතුරු ඉතා ඉක්මනින්ම ඔබට දැනගන්න ලැබෙන්නේ අස්වැසුම නිවුස් YouTube නාලිකාවෙන් විතරයි. ඉතින් ඔබ තාමත් අස්වැසුම නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ ආකාරයට අස්වැසුම නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. අලුත්ම තොරතුරක් දාපු සැනින් දැනගන්න මෙන්න මේ විදියට බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. 2025 වර්ෂයේ මැයි මාසයට අදාළ අස්වැසුම දීමනාව IWMS පද්ධතියට පසුගිය 4 වන දින ඇතුළත් කරලා තියෙන්නේ. ඔබටත් දීමනාව ඇතුළත් වෙලාද කියලා බලාගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නා. සංක්‍රාන්තික කාණ්ඩයට නම් මැයි මාසේ අස්වැසුම දීමනාවක් ලැබෙන්නේ නැහැ. අප්‍රේල් මාසෙන් පසුව සංක්‍රාන්තික කාණ්ඩයේ අස්වැසුම කපලා තියෙන්නේ. ගොඩ දෙනෙක් අහලා තිබුණා IWMS පද්ධතියට ඇතුළත් කරලා තියෙන මැයි මාසේ සල්ලි බැංකුවෙන් ගන්න පුළුවන් කවදා ඉඳන්ද කියලා. ඉතින් මේ මැයි මාසේ අස්වැසුම සල්ලි ප්‍රතිලාභී ඔබට බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ මැයි මාසේ 16 වෙනිදා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒත් මැයි 16 සිකුරාදා දවසක් නිසා එදාට මුදල් බැංකුවට වැටුනේ නැත්නම් අනිවාර්යයෙන්ම මැයි 19ත් 21ත් අතර දිනයක ඔබට මැයි මාසේ අස්වැසුම සල්ලි බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු තුළින් අස්වැසුම ලබා දීමට සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ජූනි මාස අවසන් වීමට පෙර ප්‍රසිද්ධ කිරීමට නියමිතව තියෙනවා. ඒ අනුව අස්වැසුම දෙවන අදියර යටතේ පවුල් ඒකක ලක්ෂ 4කට ආසන්න පවුල් සංඛ්‍යාවකට මෙම දීමනාව ලබා දෙන්න කටයුතු කරන බව පසුගියදා ජනාධිපති අනුර කුමාර මහතා ප්‍රකාශ කර සිටියා. මේ අයටත් ජූනි මාසයේ අවසන් වීමට පෙර ප්‍රතිලාභ ලබා දීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම පළමු අදියරේදී විවිධ හේතුන් මත අගතියටපත් වූ පවුල් ඒකක වෙතින් ඉදිරිපත් කර ඇති දුක් ගැනවිලි විසඳීමේ කටයුතුද ග්‍රාමීය කමිටු හරහා ඉතා කෙටි කාලයක් තුළ අවසන් කර ඔවුන්ටද ප්‍රතිලාභ හිමි කර දීමට නියමිතව තියෙනවා. අස්වැසුම සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු නිවැරදිව සහ ඉක්මනින් දැනගන්න අස්වැසුම නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.